හිතන්න දැන් සාමාන්‍ය ක්‍රමය කජුගෙඩියේ පුහුලම තමයි ගහට සම්බන්ධ වෙලා තියෙන්නේ. කජ්ජ පුහුලමට සම්බන්ධ වෙලා ඉල්ලලා තියෙන්නේ. හිතන්න පොඩ්ඩක් මේක අනිත් පැත්ත වෙලා කජුගෙඩිය ගහට සම්බන්ධ වෙලා පුහුලම විතරක් යටින් තිබ්බනම් මොන වගේ සංසිද්ධියකට මුහුණ දාන්න සිද්ධ වෙයිද? ඔනෝ තමයි පුතා ස්වභාව ධර්මයෙන් දීපු උපක්‍රම. අපි නොදන්න අපි නොහිතන ස්වභාව ධර්මයේ උපක්‍රම අපේ ජීවිතයට කොහොමද ප්‍රායෝගික වෙන්නේ? අපේ ජීවිතයට ඒ තුලින් ඉගෙන ගන්න පුළුවන් දේවල් මොනවද? ඒ තුලින් අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කොහොමද කියන එක සාකච්ඡා කරන ජීවිතයට අරුණ YouTube නාලිකාව හරහා ඔබ හමු වෙන මම අරුණ ප්‍රියදර්ශන. අපි බලමු ඇත්තටම පූර්විකාව කරගත්ත කජ්ජු ගෙඩිය කජ්ජ ගැන අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. මතකද අපිට ඉස්කෝලේදී ඉගෙනුවා විද්‍යාව පාඩමේදී කොහොමද මේ සාක ප්‍රචාරණය සිදුවන්නේ කියලා. ඒ සාක ප්‍රචාරණය සිදුවෙනකොට අපි ඉගෙන ගත්ත කාරණා හතරක්. එකක් තමයි කාරණා හතරක් ඔස්සේ සාක ප්‍රචාරණය සිදුවෙනවා. සතුන් මගින්, සුළඟින්, ජලයෙන්, ස්පෝටකින් කියලා ওই විදිහට අපි කාරණා කීපයක් කරනවා. එතකොට හිතන්න මේ ඔක්කොම ක්‍රම ස්වභාව ධර්මයේ උපක්‍රමනේ මේ සාක ප්‍රජාව ව්‍යාප්ත වෙන. එතකොට හිතන්න මලකට ඇයි පැණි කියලා. මලකට පැණි තිබ්බේ නැත්නම් බඹරා එනවද පැණි ගන්න? නෑනේ. එහෙනම් වෙනවද පරාගණයක් සිදු වෙනවද? නෑනේ. බඹරා පැණි ගන්න ආපු හින්දා පැණි බොන්න ආපු හින්දා තමයි උගේ කකුල් වල ගෑවෙන පරාගණ නිසා පරාගණය වෙලා දෙදියක් හට යන්නේ. එතකොට කවදාවත් බඹරා යනවද අනේ මම මේ මල පරාගණය කරලා දීලා මූට දෙදියක් හදලා දෙන්න ඕනේ කියලා. එතකොට මල කවදාවත් හිතුවද අනේ මම මේ පැණි ටිකක් දෙන්න ඕනේ මේ බඹරට බඩ පුරව ගන්න, කුස පුරව ගන්න කියලා හිතුවා. නෑ. නමුත් මේවා තමයි ස්වභාව ධර්මයේ සංසිද්ධි. එතකොට මලක් දිනවා මලේ පැණි බෙන්න බඹරා යනවා බඹරා ඒ මගින් පරාගණය සිදු වෙනවා දෙදියක් හැදෙනවා. අපි යමු ආයි නැවත කජ්ජ කියන තැනට. හිතන්න මේ කජු පුහුලම යටින් තිබ්බනම් මොකද වෙන්නේ? ස්වභාව ධර්මයේ මැවීමේදී මම මේ වචනයට හරි කැමතියි මැවීම කියන වචනයට. මොකද ඒ ගැන අපි තව වැඩසටහනකින් සාකච්ඡා කරමු. ජීවිතයට අනුව තුලින් කොහොමද මේ සිද්ධි අපේ ජීවිතයට කලපවෙන අපේ ජීවිතය සාර්ථක කරගන්නේ. හිතන්න කජ්ජේ පුහුලම යටපැත්තේ තිබ්බනම් වවුලාව පුහුලම විතර කඩාගෙන ගියා. කජ්ජේ එතනම යහේම හැදිලා එතනම බිම් වැටලා විනාශ වෙලා ගියා. මේ කජු ප්‍රජාව බෝවීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට කජ්ජේ පුහුලම උඩ තිබිච්ච හින්දා තමයි වවුලාව කජ්ජත් එක්කම කඩාගෙන ගියා. වෙන තැනක ගියා. පුහුලම සූපුවා කෑවා. කජ්ජේ එතන වැටුණා. ඊට පස්සේ එතන පැවරුණා කජු ප්‍රජාව මේ වුණා. ඒතකොට ලස්සන්ට කහ පාටට රතු පාටට තිබ්බනම් පුතා වවුලාව කජ්ජ කඩාගෙන ගියා ආයි ඒකේ කතාවක් නෑ. එතකොට කජ්ජ කවදාවත් කියලා නෑ මගේ පුහුලම දෙන්නේ මාව වුලට විතරයි. මගේ පුහුලම දෙන්නේ කිරි වවුලට විතරයි. මගේ පුහුලම දෙන්නේ බටු වවුලට විතරයි. ඒ කිසිම දෙයක් නෑ. අදාළත්වයක් නෑ. මොකාද එන්නේ මොන වවුල දෙන්නේ? කජ්ජ පුහුලම කඩාගත්ත ගියා. මේක තමයි සංසිද්ධි. හිතන්න මේ සංසිද්ධිය අපිට ලස්සනට උගන්වපු අපේ විද්‍යා ගුරුවරයා අපිට ලස්සනට බෝඩ් එකේ මල් ඇඳලා මලේ විචිත්‍රත්වයේ ලස්සන පාට හින්දා තමයි කුරුමිනියෝ ඇදිලා එන්නේ. එතකොට මේක පැණි බොන්න තමයි යන්නේ. ඔය ඔක්කොම ලස්සනට අපිට කියලා දීපු විද්‍යා ගුරුවරයා. එතකොට අපිට ඔය සාක මේ ප්‍රචාරණයෙන් පස්සේ අපිට ඉන්නෝනේ ස්ත්‍රී ලිංගික පද්ධතිය, පුරුෂ ලිංගික පද්ධතිය, ඊට පස්සේ ළමෙක් හැදෙන හැටි විද්‍යා ගුරුවරයාම කියලා දෙනෝනේ බෝඩ් එකේ ලස්සනට. එතකොට දැන් ඒ කියලා දීපු ගුරුවරයා බලන්න බෝඩ් එකේ ස්ත්‍රී ලිංගික පද්ධතිය හදලා පුරුෂ ලිංගික පද්ධතිය හදලා ඇදලා කියනවා පුතේ මෙන්න මෙතනින් තමයි සුක්‍රාණුවක් එන්නේ උෂ්ණ කෝෂ හරහා ඊට පස්සේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිට වෙනවා පුතා මේ දෙක මෙන්න මෙතෙන් එකතු වෙනවා පුතා එතකොට ගර්භාෂයේදී ළමයි කම්ම වෙනවා කියලා ඔන්න ඔය සිද්ධිය කියනවා. හිතන්න පොඩ්ඩක් මේ ඔක්කොම අර ස්වභාව ධර්මයේ සංසිද්ධි එක්ක ස්වභාව ධර්මයේ උපක්‍රමත් එක්ක ගලපා ගත්තේ නැති කෙනෙක් වුණොත්
මේ විද්‍යාව උගන්වපු විද්‍යා ගුරුවරයාගේ බිරිඳ හෝ සැමියා හෝ ඇය හෝ ඔහුව දාලා වෙන ගෑනු කෙනෙක් එක්ක හෝ වෙන මිනිහෙක් එක්ක පිරිමියෙක් එක්ක ගියොත් මේ ස්වභාව ධර්මයේ සංසිද්ධි අලලා විද්‍යාව විෂය උගන්වපු ගුරුවරයාට ඒක කොයි විදිහට දරා ගන්න පුළුවන් වෙයිද? ඒ සංසිද්ධිය කොයි විදිහට තමන්ගේ ජීවිතයට උකහාගෙන තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියලා හිතුවා. මම හිතන්නේ ඒ තත්ත්වයට යන්න පුළුවන් විදිහට ගුරුවරයාටවත් හැකි තත්ත්වයක් තියෙයිද කියලා. මොකද අපි ඉගෙන ගත්ත දේවල්, අපි සමාජයේ නතු කරගත්ත දේවල් කොපමණ දුරට අපේ ජීවිතයට දාගන්නවද යොදා ගන්නවද කියන එක අපි තාම හුරු වෙලා නැහැ. ඒ හින්දා තමයි පුතේ දුවේ අද 10 පන්තියේ ළමයි ඔය ලස්සනට උගන්වනවනේ ඔය හැම පාඩම. ඒත් ඇයි බස් ස්ටෑන්ඩ් වල කෙල්ලෝ ගහගන්නේ? ඇයි කොල්ලෝ කෙල්ලෙක් වෙනුවෙන් මරාගන්නේ? ඇයි කෙල්ලෝ කොල්ලෙක් වෙනුවෙන් මරාගන්නේ? ඇයි කොල්ලෙක් තව කොල්ලෙකුට පිහියෙන් අනින්නේ? ඇයි මේ සිද්ධි අපිට උගන්වනකොට අපේ ඔළුවට දීලා නෑ පුතේ. මේ අපි ගෑණියෙක් මිනිහෙක් එකතු වෙන්නේ අර මලට ගෙඩිය හැදුනා වගේම පුතා. මේ ස්වභාව ධර්මයේ සංසිද්ධි ස්වභාව ධර්මයේ උපක්‍රමයක් නිසා තමයි මේ සිද්ධිය වුණේ. ඒ හින්දා මේ අපි ස්වභාව ධර්මයේ උපක්‍රම වලට නතු වෙලා යන ගමනදී අපි තව කෙනෙක් ගෑණිය පිරිමියෙක් වෙනුවෙන් අපේ ජීවිතේ කාලකන්ණි කරගන්න එපා කියන එක අපිට කියලා දීලා නේ, අපිට උගන්වලා නේ. අන්න ඒ අඩුව පුරවන්න තමයි ජීවිතයට අරුණ තුලින් YouTube නාලිකාවෙන් මම ඔබට යම් කිසි මා ප්‍රායෝගිකව අත්විඳපු සිද්ධි සහ මගේ අසල්වැසින් මගේ යාළු මිත්‍රාදීන් එයාලගේ ජීවිතයේ යම් හැලහැප්පීම් කොයි විදිහටද මේ අපේ ජීවිතයට දිහා ස්වභාව ධර්මයේ අනුව බලලා ඒ සිද්ධිත් එක්ක අපේ ජීවිතේ සාර්ථක කරලා ගෙන යන්නේ කියන දේ සාකච්ඡා කරන වැඩසටහනක් තමයි ජීවිතේට අරුණ. අපි බලමු මොකද්ද ඇත්තටම මේ ගෑණියෙකුට මිනිහෙක් ඕනියයි, මිනිහෙකුට ගෑණියෙක් ඕනියයි. ඔය ලිංගික කාර්යයේදී අපි දන්නවා දැන් අර බෝඩ් එකේ විද්‍යාවුරේ උගන්වපු විදිහට ගෑණිය මිනිහෙක් එකතු වෙන විදිහ ලිංගික කාර්ය මේ ශිෂ්ණයා යෝනි මාර්ගයට ඇතුළු වුණා, ඔන්න ශුක්‍ර පිට වුණා. එතකොට මේ ක්‍රියාවේදී මේකට යම්කිසි ආස්වාදයක් හෝ සතුටක් තිබ්බේ නැත්නම් මිනිස්සු මේ දේ කරයිද? හරියට අර මලේ පැණි බොන්න යන කුරුල්ලෝ වගේ නිකම්ම පැණි සූටිකා ගිහිල්ලා මලට හොට දානවද පුතා? පැණි තිබ්බේ නැත්නම් නෑනේ. ඒ විදිහම තමයි පුතා ගෑණියෙක් මිනිහෙක් එකතු වෙන්නේ. මූලිකම සංසිද්ධිය තමයි මෙතන මේ ලිංගික ආස්වාදය ලබා ගැනීමේ අවශ්‍යතාවය. ඒ තුලින් තමයි අපි නොදැනුවත්වම අපිට දරුවෙක් ලැබෙන සංසිද්ධිය සිද්ධ වෙන්නේ. අපිට ඒ අතරදී අපිට සමාජයෙන් යම් කිසි පැණි ටිකක් දානවා. ඒ පැණි ටික තමයි ඔහොම ඉඳලා හරියනවද? වයසට ගියාම වතුර ටිකක් දෙන්නේ කවුද? ආදරේ රැකවරණේ ඕනේ නේද ගෑණියෙකුට? ගෑණියෙකුට තනියම ජීවත් වෙන්න බෑ නේද? උන්න ඌව තමයි පුතා අඹිට අර සමාජයේ වෙන්න පැණි ටික. මලේ තියෙන ලස්සන විචිත්‍රවත් වර්ණවත් ටික තමයි මෙන්න ඔන්න ඔය ටික අපි ගන්න ගියාම අපිට නොදැනුවත්වම අපේ මිනිස් ප්‍රජාව බොහෝවීමේ සංසිද්ධිය ඇති වෙනවා මේ ස්වභාව ධර්මයේ උපක්‍රම අනුව. ඉතින් ඒ හින්දා හිතන්න පුතා අපි ඔය ලෙව කාගෙන හිටපු මිනිස්සු අපිව දාලා ගියා කියලා අපි මැරෙන්න යන්නේ එපා. අපිත් එක්ක හිටපු අපේ මිනිස්සු අපිව දාලා ගියා කියලා අපි ඒක ස්වභාව ධර්මයේ මේ උපක්‍රමයේ යන ගමන්දී අපි නතු වෙච්ච දෙයක් මිසක් ඒ කියන්නේ මහා දෙයක් නෙවෙයි. ඒකමත් වැළලීලා මැරෙන්න උවමනාවක් නැහැ. හිතන්න පුතා දැන් ඔය ගෑණියෙකුයි මිනිහෙකුයි කෙල්ලෙක් කොල්ලෙක් ආදරය කරන කාලෙදී ඕන දෙයක් මගුලක් ලැබ කාගෙන ඉන්නවනේ. හිතන්නේ කෙල දැම්බක් ඔයා ආදරය කරන
ගෑනු ළමයට හෝ පිරිමින්ට මෙහෙම අල්ලට කියලා තැම්බක් දීලා කොහොම දුක් කරොත් ඕක කයිද ඕක? නෑනේ. හැබැයි ඕක ඔය කියලා තැම්බම කටේ තියෙද්දි අම්මේ දාගෙන සූප්පනෝ කිසිම ප්‍රශ්නයක් නෑ. එයි මේ පුතා මේ ඕන අසුචි ටික මේ මිලිමීටරයක් තරම් හැම ඇතුලේ ඕක පේන්නේ නැති තියෙන කල් අපිට හරි සුන්දරයි. එතකොට මේක අපි එළියට විවරණය වෙච්ච ගමන් මේ හැමෙන් ඇතුළ දැකපු ගමන් පුතා උඹලා කවදාවත් ගෑණියෙක් හින්දා උඹලා මරාගන්නේ නැහැ. මිනිහෙක් හින්දා කෙල්ලනේ උඹලා බස් හෝල් ගානේ ගහගන්නේ නැහැ. මේ යථාර්ථය දැක්කනම් ඒ හින්දා මම දැකලා තියෙනවා අද YouTube සමහර මේවා වලින් තමන්ගේ බිරිඳ තව මිනිහෙක් එක්ක යහන් ගත වෙනවා දැක්කලා මාත් වුණාට පස්සේ අනේ අයියේ නැන්දේ අම්මෝ වෙන්නකෝ මේ අපේ ගෑණිට මිනිහෙක් කෙලිනෝ කියලා දඟලනවා කෑ ගහනවා වැඩක් නෑ එතකොට ගෑනුත් එහෙමයි තෝ මගේ මිනිහා අල්ලගත්තා නේද බලපන් උඹට කරන දේ කියලා දඟලලා මේක කරලා වීඩියෝ කරලා මේවා දාගෙන වැළඳෙනවා වැඩක් නෑ බං මේක තමයි සිද්ධිය මේ තමයි ස්වභාවධර්මයේ උපක්‍රමය හිතන්න ඔය ලිංගික තෘප්තියක් නැතුව මේක කොච්චි මිරිස් ගානවා වගේ දැවිල්ලක් හැදෙන දෙයක් නම් බං අපි යයිද ඔය ලිංගික මගුලට නෑනේ ඒ හින්දා මේ සිද්ධි ටික හිතහල්ලා නේ මම කිව්වට නෙවෙයි ටිකක් හිතන්න මේම කරන්න මේ මලට ගෙඩියක් ලබා දුන්නේ යම් කේසේද අපිට මේ සත්ත්ව ප්‍රජාවට ළමෙක් ලබා දෙන්නේ මේ පරිසරයේ යම් කිසි උපක්‍රමම තමයි ඒ හින්දා මම ඇත්තටම කැමති මැවීම කියන එක දැන් අපි සාමාන්‍ය අපි අපේ මේ බුද්ධ ආගමේ හින්දානේ අපි මේ කතා කරන්නේ යම් කිසි ගෑණියෙක් මිනිහෙක් එකතු වෙලා දරුවෙක් හදනවා මෙන්න මේ හැදෙන්නේ කියලා යම් කිසි යම් ආගම් වලින් උගන්වනවානේ මැවීමක් කියලා. ඇත්තටම ඒක හොඳයි. එහෙම නොකර එහෙම කියන හින්දා තමයි අද අපේ බෞද්ධ ගොඩක් මිනිස්සුන්ට දරුවෝ කියන්නේ ඔයාලා ළමයි හදුවා නම් අපිට සලකන්න දැනගන්න ඕනේ. ඔයාලා ඒ වෙලාව බෙල්ල මිරිකලා දැම්මේ නැත්තේ. ඔයාලා අපිට කන්න දෙන්න ඕනේ, අපිට උගන්වන්න ඕනේ. අපිට සලකන්න ඕනේ. අපි හැදුවා නම් අපි මේ විදිහට කරන්න ඕනේ කියන ඒ தත්ත්වයට මිනිස්සු පත් වෙලා තියෙන්නේ. ඇයි කියන එක අපි ඊළඟ වැඩසටහනේ සාකච්ඡා කරමු. අදට මා සාකච්ඡා කරේ ජීවිතයට අරුණ YouTube නාලිකාව හරහා පරිසරයේ සංසිද්ධි ඔයාලත් මේක හිතන්න පරිසරයේ සංසිද්ධි තුළින් පරිසරයේ උපක්‍රම වලින් අපි කොච්චර දුරට බැටකනවද ඒ පරිසරයේ උපක්‍රම අභිබවා යම් කිසි කෙනෙකුට යන්න පුළුවන් අන්න ඒ උපක්‍රම ඉගෙනගෙන ඒ උපක්‍රම වලට රැවටෙන්නේ නැතුව ජීවිතේ යන්න පුළුවන් අන්න ඒ තමයි ජීවිතේට අරුණ තුළින් මම ඔබට යම් කිසි දෙයක් දුන්නා කියලා සතුටු වෙන්න පුළුවන් වෙන්නේ ඔබත් යම් කිසි දෙයක් ඉගෙනගෙන අපේ ජීවිතේ සාර්ථක කරගත්තා කියන පණිවිඩය දෙන්නයි මම මේ නාලිකාව පටන් ගත්තේ දේශරයන් අපි ඊළඟ වැඩසටහනෙන් බලමු මැවීම සහ ඒ තුලින් අපිට ඇත්තටම ගන්න පුළුවන් ජීවිතයට ලබා ගන්න පුළුවන් සාර්ථකත්වය මොකක්ද කියලා. බොහොම ස්තුතියි ඔබට ජයග්‍රහී සුබ අනාගතයක් වේවා.